දැකලා තියෙනව නේද? විවිධ ආගමික ස්ථානවලින් ලෙඩ සනීප කරනවා. දේවාල, පල්ලි, කෝවිල්, පන්සල් මේ ඕනම තැනක මේ වගේ සිදුවීම් දකින්න පුළුවන්. සමහරු Tamanගේ රෝගවලින් සුවය ලබන්නේ දින සති ගණන් ගත නොකර ක්ෂණිකව. වෛද්‍යවරුන් හොඳ කරන්න බෑ කිව්ව රෝගීන් පවා මෙන්න මෙතනදී සනීප වෙනවා. නිකමටවත් හිතලා නැද්ද කොහොමද එහෙම වෙන්නේ කියලා? සමහරු නම් කියන්නේ ඒක ප්‍රාතිහාර්යයක් කියලා. ඔවුන්ගේ විශ්වාසය තමයි ඔවුන්ව සුව කළේ කියලා එයාලා දැඩිව විශ්වාස කරනවා. ඒත් නූතන විද්‍යාව මේ ගැන කියන්නේ මොකක්ද? මේ සුවවීම පිටුපස ඇත්තටම දේව මැදිහත් වීමක් තියනවද? නැත්නම් වෙනත් දෙයක්ද? මේ ගැන මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියනවද? එහෙම සුව කරන්න පුළුවන් නම් එහෙම ලෙඩ කරන්නත් බැරිද? අපේ විශ්වාසයන්ට අපි සුව කළ හැකිසේම මරණයට පත් කළ හැකි ආකාරය ගැනයි අද අපි කතා කරන්නේ. ඒ සඳහා අපි මුලින්ම කරපු පරීක්ෂණයක් ගැන තොරතුරු විමසමු. එක දවසක් මනෝවිද්‍යාත්මක පරීක්ෂණ ගැන විශේෂඥ දැනුමක් තියෙන දක්ෂ ඒත් ආందోලනාත්මක විද්‍යාඥයෙක් Tamanගේ භයානකම පරීක්ෂණයක් සඳහා කෙනෙක් හෙව්වා. අවසානයේ ඔහුට හමු වුණේ විදුලි පුටුවෙන් මරණ දණ්ඩනය නියම වූ සිරකරුවෙක්. මැරෙන්න බයෙන් හිටිය සිරකරුවට විද්‍යාඥයා හොඳ යෝජනාවක් කළා. එකම ගැලවීම වුණේ මනෝවිද්‍යාත්මක අත්හදා බැලීමකට සහභාගී වීම. ඒක තමයි විදුලි පුටුව වෙනුවට විෂ සහිත නාගයෙකුගේ දෂ්ටනයකට මුහුණ දීම. ඒකෙන් බේරුණොත් නිදහස ලැබෙනවා. ජීවිතය ගැන කිසිදු බලාපොරොත්තුවක් නැතිව සිටි සිරකරුවා අවසාන විකල්පය ලෙස එයට එකඟ වුණා. ඔහු පුටුවක වාඩි කළා. ඒ මොහොතේ සැබෑ නාගයෙක් ඔහුට පෙනෙන්නට සැලැස්සුවා. ඊට පස්සේ ඔහුගේ මූණ වැහුවා. විද්‍යාඥයා අතට ගත්තා තියුණු කටු දෙකක්. කටු දෙක සිරකරුවගේ හමට තියලා නයා දෂ්ට කළා වගේ දැනෙන්න කුඩා සිදුරු දෙකක් හැදුවා. හිරකරුවට දැනුණා නාගයා දෂ්ට කළා වගේ වේදනාවක්. වේදනාව දැනුණු ගමන් ඔහු තමාට නාගයෙකු දෂ්ට කළා කියලා විශ්වාස කරන්න පටන් ගත්තා. විනාඩියෙන් විනාඩිය ගෙවී යද්දී ඔහුගේ මූණ සුදු මැලි වුණා. ඔහුගේ හුස්ම ගැනීම කෙටි වෙලා සිරුර පුරා විෂ පැතිරෙන බව ඔහුට දැනෙන්නට පටන් ගත්තා. මිනිත්තු කිහිපයකින් කිසිදු විෂක් ශරීරයට ඇතුළු නොවුවත් සිරකරුවා ක්ලාන්ත වී හෘදයාබාධයකින් මිය ගියා. ඒත් ඇයි කිසිදු විෂක් ශරීරයට ඇතුළු නොවුණු මිනිහෙක් මැරුණේ? නිකම්ම සිදු කරපු සිදුරු දෙකක් නිසාද? අපි මේ වීඩියෝවෙන් හොයාගෙන යමු කොහොමද මිනිහෙක් සුව වෙන්නෙත් මැරෙන්නෙත් කිසිම දෙයක් නැතිව කියලා. වසර ගණනාවක් තිස්සේ පැවති දැඩි ආතතිය, කාන්සාව, නොසන්සුන්කම අපේ ජීවිතේ සතුට විතරක් නෙවෙයි ශරීර සෞඛ්‍යද විනාශ කරනවා. සුප්‍රකට මනෝවිද්‍යාඥ කාල් යුන්ග්ට අනුව සිත සහ කය වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇති බවත් එකම සංසිද්ධියේ පැති දෙකක් බවත් ඔහු පැහැදිලි කරා. අපි ප්ලෙසිබෝ ආචරණය ගැන අසා තිබෙනවා. එයින් පෙන්වන්නේ ධනාත්මක විශ්වාසයන් අපිව සුව කරන ආකාරයයි. ඒ විදිහට තමයි පන්සල්, පල්ලි, කෝවිල්වල බෙහෙත් නැතිව සුව වෙන්නේ. ඒත් ඒකේ භයානක නියුන් සහෝදරයෙක් ඉන්නවා. ඒ තමයි නොසීබෝ ආචරණය. අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ නොසීබෝ ආචරණය ගැන. ඍණාත්මක අපේක්ෂාවන්, විශ්වාසයන් අපේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානකොට මේක වෙනවා. අප රෝගී විය හැකියයි වැඩියෙන් හිතන තරමට එම රෝග ලක්ෂණ අත්විඳීමේ සම්භාවිතාවද වැඩි වෙනවා. වෛද්‍ය ඇන්ඩ්‍රු විල් මේක හඳුන්වන්නේ වෛද්‍ය මෝහනය කිරීම නැත්නම් මෙඩිකල් හෙක්සින් කියලා. ඔබට තවත් ඇත්තේ මාස කිහිපයක් පමණයි කියලා වෛද්‍යවරේ රෝගියෙකුට කිව්වොත් ඒ රෝගීන් බොහෝ විට හරියටම ඒ කාලය තුලම මිය යනවා. ඒ වගේම තමයි ශල්‍ය කර්මයකට මුහුණ දෙන්න ඉන්න රෝගියෙක් ඔහු ඒකෙන් මිය යයි කියලා දැඩිව විශ්වාස කරනවා නම් ඒ රෝගීන් අනිවාර්යයෙන්ම ශල්‍ය කර්මයෙන් මිය යනවා. ඒ වගේම Tamanගේ මරණය ගැන දින හරියටම කිව්ව අය ගැන කතාත් ඔයාලා අහලා ඇති. කොහොමද එහෙම වෙන්නේ? මනසට විශේෂයෙන්ම මරණය පිළිබඳ දැඩි අපේක්ෂාවට අපේ ජීවිතය මරණය කරා ගෙන යා හැකි බවට මේක හොඳම සාක්ෂියක්.
වෛද්‍ය ගෝබෝර් මාතේ පෙන්වා දෙන්නේ නිදන්ගත රෝගවලට ප්‍රධානතම හේතුව නිදන්ගත ආතතිය සහ සිතුවිලි යටපත් කිරීම බවයි. නිතරම ඔයා ඉන්නේ ආතතියෙන් නම් ඒ හෝමෝන ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කරනවා. දැවිල්ල ඇති කරනවා. රුධිර නාල අවහිර කරනවා. කෙටියෙන් කිව්වොත් ඒක අපේ ශරීරය සියලුම රෝග සඳහා සූදානම් කරනවා. තවත් භයානක දෙයක් තමයි අපේ ඍණාත්මක හැඟීම් යටපත් කිරීම. ඒ කියන්නේ දුක, කෝපය, බිය, ලැජ්ජාව වගේ දේවල්. මේ හැඟීම් පෙන්වන්නේ නැතුව යටපත් කිරීම ලන්ඩනයේ අධ්‍යයනයක් අනුව පියයුරු පිළිකා ඇති කාන්තාවන් බොහෝ විට කෝපය අන්ත ලෙස යටපත් කිරීමේ ලක්ෂණ පෙන්눔 කරලා තියෙනවා. අවසාන වශයෙන් කම්පනය. කම්පනය කියන්නේ සිදුවීමක් නෙවෙයි. ඒක අපේ ඇතුලේ තියෙන දිගින් දිගටම නොකඩවා බලපාන දෙයක්. කම්පනය ගැන ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යයනකින් හෙළි වුණේ ළමා වියේදී බරපතල කම්පනයකට මුහුණ දුන් පිරිමින් හෘදයාබාධයක් නිසා මිය යාමේ සම්භාවිතාව 3 ගුණයක් දක්වා ඉහළ බවයි. මේ කරුණු අපේ හිතට බලපාන විදිය අනුව අපේ මරණය තීරණය වෙන්න පුළුවන්. ඒත් අපේ මනසට අපිව රෝගී කරනවා වගේම නිරෝගී කරන්නත් පුළුවන්. නිරෝගී ජීවිතයකට යතුරු තියෙන්නේ පෝෂදායී ආහාර සහ ව්‍යායාම වල විතරක්ම නෙවෙයි. අපි හිතන විදිය, අපට දැනෙන විදිය වෙනස් කළොත් අපට නිරෝගී වෙන්නත් පුළුවන්. හිත ලෙඩ කරගත්තොත් ශරීරයත් ලෙඩ වෙනවා. එහෙනම් හිත හොඳින් තියාගෙන ඉන්න ගමන් අපිව subscribe කරන්න අමතක කරන්න එපා.